අපේ සභාපතිතුමාගේ නික්ම යාම පිළිබඳව තවයිසම අපේ හදවතට තාම දැනෙන වේදනාත්මක අවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව පිළිගත්තේ 68% විතර ප්‍රතිශතයක් ගත්ත තමන්ගේ කොට්ටාසිය දෙනපු මේ මන්ත්‍රීතුමාව මේ විදියට ඝාතනය කිරීම පිළිබඳව මේක මට හොඳට දැනෙනවා. අදත් මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. ඒ කියන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදයට වෙල්ලෙවිච්ච මරුපහරක් විදියට තමයි අර්ථකථනය කරන්නේ. මේවා සිදු නොවිය යුතු දේවල්. නිසා මේ වෙලාවේ මේ හදපිරි ශෝකී තුනම තමයි දෙකට හැරලා තියෙන්නේ. අපි ආందోලනාත්මක සභාවක් මතුව සභාව. මෙතුමා මේ සභාව කටයුතු කරා වගේ තමයි මේ සභාපතිතුමා මත් එක්ක ඉන්නේ කටයුතු සභාවේ. අපේ යුතුකම් ජනතාවෙන් ඉෂ්ට කරා. අපි 6 දෙනෙක්ගෙන් අපි බහුතරය පෙන්නල මතුරුම් ප්‍රාදේශ සභාව ගත්තා. ඒකේ ප්‍රතිඵල මට දැන් ලැබෙමින් පවතිනවා. ඒ නිසා බලමු. මේ තියෙන මර ප්‍රහාර ඒ වගේම මේ වගේ සිද්ධීන් වලින් බලන් ඉන්න ජනතාව තීන්දුවක් ගන්නයි. ඒ තීන්දුව දෙන්න අවස්ථාව ආපු වෙලාවට මිනිස්සු ඒ තීන්දුව දෙයි. මිනිස්සු හරි බුද්ධිමත්. සියලු දේවල් බලාගෙන ඉඳලා තමයි මිනිස්සු තීන්දුවක් ගන්න. අපි ජනතාවට බාර ගන්නවා මේක.